අයිබෝවන්. ඔයාලා දන්නවද ලංකාවටත් සකුරමලක් තියෙනවා කියලා? ඉතින් ඔන්න ජපානය යන්න ඕනේ සකුරමල් බලන්න. මේ බලන්නකො ලස්සන්ට පිපිලා තියෙන රෝස පාට මල් වලින් පිරුණු මේ ගස මොකද්ද කියලා? මේකට කියන්නේ රොබෝරෝසියා කියලා. ලස්සන රෝස පාට මලින් පිරීලා බිම හරියට කාපට් දාලා වගේ හරිම ලස්සනයි. ඉතින් ෆොටෝ ලොකේෂන්ස් වලට නම් කියන්නම අපූරු මාල් වර්ගයක් වගේම ගස් වර්ගයක්. ඉතින් මේ ගස් වැඩි හරියක්ම තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වගේම නුවර ප්‍රදේශයේ හරියට දක්නට ලැබෙනවා මේ දවස්වල මේ මල් මාර්තු අප්‍රේල් කාලයට තමයි මේ මල් පිපෙන්නේ. ඉතින් මේකට දේශගුණය කොච්චර අවශ්‍ය වෙනවද කිව්වොත් සෙල්සියස් අංශක 20ත් 30ත් අතර උෂ්ණත්වයේදී හොඳින් මේ ගස් වර්ධනය වෙනවා. ඒ වගේම ටිකක් විශාලව වර්ධනය වෙන ගසන් නිසා ගාඩන් එකකට හදන්න ලස්සනයි. ඒ වගේම ඔයාලට පුළුවන් නම් ඕගොල්ලන්ගේ පාර දෙපැත්තේ මේ වගේ ගස් ටිකක් සිටවන්න මේ කාලෙට හරිම ලස්සන දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ මල එච්චර ශවිමත් මලක් නෙවෙයි ටිකක් සියුම් මලක්. ඉතින් මේ වගේ ගස් ටිකක් අපිට හදා ගන්න පුළුවන් නම් ලංකාවේ පාරවල් අයිනේ කොච්චර ලස්සන වේද කියලා හිතන්නකෝ අපේ රට. ඉතින් ඕගොල්ලොමුත් ටීම් එකක් විදිහට එකතු වෙලා පුළුවන් නම් රොබෝරෝසියා ටිකක් හදලා අපේ ලංකාවල් ලස්සන කරමු නේද?